රට දුවන්න ධනය අවශ්‍යයි. සම්පත් අවශ්‍යයි. එය නිර්මාණය කරන්න පුළුවන් එකම වැඩපිළිවෙල ධනවාදී වැඩපිළිවෙල. ඒක තමයි ලෝක යථාර්ථය. හැබැයි ධනවාදී වැඩපිළිවෙල තුල ධනාත්මක ගුණාංග වගේම ඍණාත්මක පැත්තකුත් තියෙනවා. ඇති හැකි පුද්ගලයා තවත් වැඩිපුර ඇති හැකි වෙන්නට පුළුවන්. ජන සමාජයේ අසරණම කොට්ටාසය තවදුරටත් යටටම වැටෙන්නට පුළුවන්. ඒ නිසා අපි අනුගමනය කරන්නේ මානුෂීය ධනවාද. මනුෂ්‍යත්වයට මිනිස්කමට මුල් තැන ලබා දෙන ධනවාද. ඉල්ලුම සැපයුමට විතරක් තනිවම තීන්දුව తీරන ගන්න ධනවාදයකට අපිට එකඟ වෙන්නට බෑ. අවබෝධ කරගන්න එක්සත් රාජධානියේ සුපසාධන රාජ්‍යයක් තියෙනවා. එක්සත් රාජධානියේ සෞඛ්‍ය නොමිලේ, අධ්‍යාපනය නොමිලේ. ඒ මොකද රටක් හැටියට පොදු අවමයක් පිළිබඳ පිළිගැනීමක්. ඒ තමයි රටකට සමාජ ආරක්ෂණ දැලක් අවශ්‍යයි. අන්න ඒ නිසා තමයි සීමා සහිත රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍ය වෙන්නේ. ධනවාදය තුල නිර්මාණය වෙන, නව ලිබරල් වාදය තුල නිර්මාණය වෙන අසමතුලිතතාවයන් නිවැරදි කරන්න. හැබැයි රටක් ඉදිරියට යන්නට නම් පෞද්ගලික ව්‍යවසායකත්වයට මුල් තැන දෙන්නට ඕන.